ඒ රජතෙමේ පින්කම් මෙන්ම පව්කම්ද කළේය. මහාවංශයේ මහසෙන් රජුව පිළිබඳව එහෙමයි සඳහන් කරලා තියෙන්නේ. මහාවංශයට අනුව මහසෙන් රජතුමා කරපු පව්කම් තමයි මහා විහාර විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම. මහසෙන් රජුව මහා විහාර විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න හේතුව තමයි එතුමාව නොමග යවුවා සංඝමිත්‍ර කියලා භික්ෂුවක්. ඒතර ඔය සංඝමිත්‍ර කියලා කියන්නේ තේරවාදී භික්ෂුවක් නෙමෙයි. උන්වහන්සේ වෛතුල්‍යවාදී භික්ෂුවක්. උන්වහන්සේ ඉන්දියාවේ සිට ලංකාවට ආවෙම මහා විහාරයෙන් පරිගැනීම සඳහා. සංඝමිත්‍ර භික්ෂුවගේ උපදෙස් අනුව කටයුතු කරපු මහසෙන් රජතුමා මහා විහාරය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති කිහිපයක් අනුගමනය කළා. එකක් තමයි මහා විහාරයේ භික්ෂූන් අවිනයවාදීන් ලෙස නම් කළා. මහා විහාරයට දන් දීම තහනම් කළා. එච්චර විතරක් නෙමෙයි මහා විහාරයට දන් දුන්නොත් කහවණු 100ක දඩයක් නියම කළා. මේ ප්‍රතිපත්ති අනුගමනය කරපු හින්දා මහා විහාරයේ භික්ෂූන් මහා විහාර අතහැරලා දාලා වෙනත් ප්‍රදේශවලට උන්වහන්සේලා වැඩම කළා. මේ අවස්ථාවේදී සංඝමිත්‍ර භික්ෂුව මහා විහාරයේ තියෙන වටිනා කලාකෘති අබේගිරි විහාරයට රැගෙන ගියා. රජතුමාගෙන් ඒ සඳහා කිසිදු බාධාවක් තිබුණේ නැහැ. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. ඒ නිසා මහා විහාරයේ තියෙන වටිනා කලාකෘති ඔක්කොම අරන් ගියා. අබේගිරි විහාරයට අරගෙන ගියා. දැන් මේ රජුරංග මේ මහා විහාරයේ විරෝධී ප්‍රතිපත්තියට විරුද්ධ මහජන මතයක් ගොඩනැගුණා. එහි නායකත්වය ගත්තේ මේඝවර්ණාභය කියන අමාත්‍යවරයා. ඒතර මේඝවර්ණාභය කියලා කියන්නේ රජුරංග ඉතාමත්ම හිතවත් අමාත්‍යවරයෙක්. නමුත් මේ මහා විහාර විරෝධී ප්‍රතිපත්තියට විරුද්ධව මේඝවර්ණ අමාත්‍යවරයා නැගී සිටියා මහජනතාවගේ සහයෝගය සඳහා ලබා ගත්තා. මේ අතරතුරේදී රජතුමාගේ බිසවක විසින් තූපාරාම විහාරයේදී තූපාරාමේදී වඩුවෙකු යොදවලා මේ රජතුමා නොමග යවපු සංඝමිත්‍ර භික්ෂුව ඝාතනය කළා. එපමණක් නෙමෙයි රටවැසියෙ එකතු වෙලා රජුරවන්ට මේ මහා විහාර විරෝධී ප්‍රතිපත්තිය සඳහා උදව් කරපු සෝනනම් අමාත්‍යවරයා ඝාතනය කළා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒතර මේ විදිහට මහා විහාර විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම දරා ගන්න බැරි වෙච්ච භික්ෂුන් වහන්සේලා වෙනත් ප්‍රදේශවලට යෑමත් එක්ක මහා විහාරයේ තුල භික්ෂුන් වහන්සේලා වසර 9ක් පමණ කාලයක් රැඳී හිටියේ නැහැ. ඒතකොට නිකාය සංග්‍රහය කියන කෘතිය සඳහන් වෙනවා මේ කාලය තුලදී මහසෙන් රජතුමා මහා විහාර භූමියේ උඳුව පුරපුවතක් සඳහන් වෙනවා. ඉතින් කොහොම නමුත් මේ විදිහට මහා විහාර විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළත් වර්තමානයේ වෙනකොට මහසෙන් රජුරෝ හත් රජුරු බණ්ඩාර මහසෙන් දෙවියෝ මින්නේරි දෙවියෝ ආදි වශයෙන් වන්දනයට පාත්‍ර වෙනවා. ඒතර මේ විදිහට දේවත්වයෙන් සලකන්න හේතුව තමයි එතුමා මින්නේරියේ වැව ඇතුළු වැව් විදි කළ වාරි කර්මාන්තය දියුණු කිරීම සඳහා කටයුතු කළා. ජනතාවගේ කුස පුරවන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගත නිසා වර්තමානයේදී පවා දේවත්වයෙන් වන්දනයට පාත්‍ර වෙනවා. ඒතර මහානාම හාමුදුරුවෝ අර පින්කම් වශයෙන් සඳහන් කරලා තියෙන්නේ මෙන්න මේ වාරි කර්මාන්තය ලබා දුන්න අනුග්‍රහය පිළිබඳව.